සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් අද මම ගෙදරට බඩු වගේක් ගන්න මාට් එකට චුට්ටක් යන්න හැදුවේ. මට හිතුණා ඉතින් ඔයාලවත් එකතු කරගන්න ඕනේ කියලා. අපි ඉතින් ගිහිල්ලා බලමු මේ මාට් එකේ මොනවද තියෙන්නේ, ඒ බඩු වල මිල ගණන් එහෙම කොහොමද කියලා. එහෙනම් ඉතින් අපි ගිහින් බලමු. මම දැන් ඉතින් මාට් එකට යන ගමන් තමයි ඉන්නේ. මම අද පයින් යන්නේ. මෙතන ඉඳලා මීටර 500ක් වගේ දුර යන්න ඕනේ. එහෙනම් ඉතින් අපිත් අද ගිහින් බලමු. ඔන්න ඉතින් මම දැන් මාට් එක ළඟට ඇවිත් තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඇත්තට ගිහින් බලමු. මම අද ඒෂියා ෆුඩ් එකට තමයි ආවේ. टॉप सेल मार्ट इतनी जंग බලන්න ඇතුළට ස්ට්‍රෝබරි එහෙම තියෙනවා 4980යි. ලංකාවේ සල්ලි වලින් 800ක් 900ක් වගේ තමයි එන්නේ. දූරියෙන් තියනවා ළමයි සුද්ධ කරලා පොල් තියනවා. ෆස්ට් ටයිම් තමයි මම පොල් ගෙඩියක් නම් දැක්කේ. අපල් තියනවා 5000යි. මේ ඇපල් ටික 5000ක් වෙනවා. කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 1000ක් වගේ වෙනවා. එනවා 5980යි. ලංකාවේ සල්ලි වලින් බැලුවොත් 1200ක් වගේ වෙනවා. අඹ තියෙනවා මේ අඹේක තියෙනවා 6980ට. මේක 9500ට තියෙනවා. කොමඩු තියෙනවා 13000යි. ලංකාවේ සල්ලි වලින් කොමඩු ගෙඩියක් එහෙම බැලුවොත් 2600ක් වගේ වෙනවා. මෙතන තියෙනවා කව්පි එහෙම 20000යි. මෙතන ඉතින් අපි ආසම කරන දෙයක් තියෙනවා චොක්ලට්. බනිස් වර්ග එහෙම තියෙනවා. හැමදේම වගේ තියෙනවා ළමයි ඉතින් බැලුවොත් ගන්න. මෙතන තියෙනවා ඉතින් ඩ්‍රින්ක්ස් වර්ග එහෙම.
සබන් ජාති. මේවා ඉතින් 4500යි 10500යි 10500ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 2400ක් 2500ක් වගේ. සෝජු තියෙනවා මේ සෝජු. මෙතන තියෙනවා ළමයි ඉතින් ෂැම්පූ ජාති. ක්ලියර් හැමක් තියෙනවා 7950ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 1600ක් වගේ වෙනවා මේ බොටල් එක. 7950යි. दात मदिना නම් ඔයාලටත් තියෙනවා ලස්සන බ්‍රෂ්. කැමති එකක් තෝරගන්න මෙතනින්. මං ගානේ නොමිලේ අරන් දෙනවා ඔයාලට බ්‍රෂ් එකක්. එතන තියෙනවා ලිප්ෂ කරපු මාළු, ඉස්සෝ දැල්ලෝ. बेल्लो हेमत इन्නවා ළමයි. මේක නම් මගේ ෆේවරිට් ප්ලේස් එක. චිප්ස් ජාති තියෙනවා ගොඩාක්. බිස්කට් මේ චිප්ස් එකක් ඉතින් 1500ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 250 300ක් විතර වෙනවා. ඒ තියෙනවා ඉතින් චිප්ස් ජාති ගොඩාක්. මෙතන තියෙනවා ඉතින් ටූනා ජාති. ලොකු සමන් එක 3300ක් විතර වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 800ක් 700ක් වගේ විතර වෙනවා. මෙතන තියෙනවා සෝස් ජාති හැම.
පිටි ජාති එහෙම තියෙනවා. මෙතන පාන් පිටි එහෙම තියෙනවා 2750යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 450 460ක් වගේ. සීනි තියෙනවා. සීනි 2600යි. ඒ කියන්නේ 450 460ක් විතර වෙනවා. සොක්ස් එහෙමත් තියෙනවා ගන්න. කුකුලාඩු පීකඩු මේ කුකුලා 8900ක් වෙනවා ළමයි. ඒ කියන්නේ ලංකාවේ කඩේදී 1800ක් වගේ වෙනවා මම හිතන්නේ. ගස් ලැබු ගැට තියෙනවා ළමයි 4998යි. ඒ කියන්නේ රුපියල් 1900 ගණක් 990ක් 980ක් වගේ වෙනවා. ලංකාවේ සල්ලි වලින්. කිවි තියෙනවා 2500යි. ඒ කියන්නේ රුපියල් 400ක් 500 රුපියල් 500ක් විතර වෙනවා ලංකාවේ සල්ලි වලින්. මේ කිවි ටික. මේ ලූණු ගස් එහෙම තියෙනවා මේ ටික 1600ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 300 ගාණක් විතර වෙනවා. 350ක් ඒ වගේ 300 ගාණක් විතර වෙනවා. බ්ලූබෙරි කැරට් ඒ බලන්න ළමයි කැරට් එහෙම තියෙනවා. මේ ලොකු කැරට් තියෙන අල 4ක් විතර. මේ කැරට් අල 4ම වෙන්නේ 2500යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 500ක් වගේ වෙන්නේ. සුදු ලුණු මේ ටික 6000යි. මේ ටික 6000යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 600ක් වගේ වෙන්නේ. ඔන්න ළමයි ඉතින් මම බල් ටික අරගෙන එළියට ආවා. මම දැන් ඉතින් ගෙදරට යන්න තමයි හදන්නේ. ඉතින් මගේ වීඩියෝ එක ඉවරනකම් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like comment කරන්න අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. ඒ වගේම ඉස්සරහටත් මගේ වීඩියෝස් බලන්න කැමති නම් මාව subscribe කරලා තියාගන්න අනිවාර්යයෙන්ම. එහෙනම් ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. මගෙන්